ඔන්න ඉතින් අද ඔයාලට රස ලංකාවෙලින් ගෙනවා හරිම ලේසියෙන් කොහොමද ගෝවා තෙල් දාන්න කියලා අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් තියෙනවා මං කපලා සෝදලා ගත්ත ගෝවා 500 මං ගෝවා ග්‍රෑම් 500ක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ගෝවා ටිකක් කපද්දී චුට්ටක් ලොකුවට කියන ගොඩක් ලොකුවට නෙමෙයි ඔයාලට පේනවනේ සාමාන්‍ය ටිකක් ලොකුවට කපා ගන්න. එතකොට ගෝවා එක තෙල් දාද්දී අපිට කෑලි හැපෙද්දී අමුතුම රසක් එනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ කපාගත්ත ගෝවා ටික සීසන් වෙන තියාගන්න. ඒ කියන්නේ මේක සීසන් වෙද්දි තියාගන්නේ මේකට ලුණු ස්වල්පයක් දානවා. ඒ වගේම කහ කුඩු ස්වල්පයක් දානවා. ඒ වගේම කැලි මිරි ස්වල්පයකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ටික දැම්මට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න. දැන් අපි මේක මිශ්‍ර කරගත්තට පස්සේ මේක අපි විනාඩි 5ක් සීසන් වෙන තියාගමු. එහෙනම් සීසන් වෙන තියලා අපි දැන් ගෝවා තෙල් දාන්න අවශ්‍ය මිශ්‍රණය හදාගමු. ඉස්සෙල්ලා මේ මැටි වලට අපි තෙල් ස්වල්පයක් දාගන්නවා. තෙල් ස්වල්පයක් දැම්මම පස්සේ මේකට අදට ස්වල්පයක් දාගන්නවා. ඊළඟට තියෙන්නේ මේ අබෑට ටික හොඳින් කුඩු කරගන්න. මේකම තියලා ඔයාලා හොඳින් අබෑට ටික කුඩු කරගන්න. මේ තියෙන්නේ අබෑට ටික කුඩු කරගත්තට පස්සේ තියෙන විදිහම අබෑට ටික හොඳින් කුඩු කරගන්න. ඒ අබෑට ටික එහෙම කුඩු කරගත්තට පස්සේ ඊළඟට අපි ගන්න ඕනේ මේකට සුදු ලුණු ස්වල්පයක් දාගන්න. සුදු ලුණු ස්වල්පයක් වී සුදු ලුණු බික් එකක් හරි දෙකක් හරි ඔයාලා හොඳින් තල්ලා දාගන්න මේකට. ඊළඟට අපි මේකට රතු ලුණු ගෙඩි 3ක් 4ක් එකතු කරගමු. රතු ලුණු වැඩි වුණොත් රසයි. ඊට පස්සේ කරපිංචා, අමු මිරිස්, රම්පේ ඒවා ටික එකතු කරගන්නවා. එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරගන්න. ඊළඟට අපි කරන්න ඕනේ දේ තමයි මේ ලුණු ටික යම් මිරිස් ටික චුට්ටක් දැම්මනකම් මඩගින්න චුට්ටක් තියාගන්න ඕනේ. එහෙම ලුණු ටික දැම්මුණාට පස්සේ අපි අර සීසන් වෙන තියාගත්ත ගෝවා ටික මේ මිශ්‍රණයට දාගමු. මැටි වලඳට ඒ ගෝවා ටික දාගත්තට පස්සේ අර අපි දැන් කලින් හදාගත්ත මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගන්න. මේ ගෝවා ටික තැම්බෙන්න ඕන නිසා අපි මේක විනාඩි 5ක් වහලා තියාගමු. මේ තියෙන්නේ විනාඩි 5ක් විතර වහගත්තට පස්සේ අපේ ගෝවා එකේ තත්ත්වය මම හිතන්නේ මේක තව චුට්ටක් තැම්බුණා නම් හරි. ඒ නිසා අපි තව විනාඩි 2ක් විතර වහලා තියාගමු. වැඩි තැම්බෙන්න දෙන්න. එතකොට රස නැතු වෙනවා. ඉතින් දැන් අරලා බලමු කොහොමද අපේ ගෝවා එකේ තත්ත්වය කියලා. අම්මෝ ඔයාලට පේනවද මේක දුමත් එක්ක අබෑට දාපුවා මාරම සුවඳක් එනවා. ඉතින් මේක හදලා බලලා මේක කොහොමද රස කියලා බලලා ඔයාලා අනිවාර්යෙන්ම අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් ඇත්තටම මට වටිනවා. ඉතින් මේක හොඳයි නම් මේක බලන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර රස ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. අමතක නොකර bell icon එක click කරලා තියාගන්න. අද මං ගිහින් එන්නම්. ඉතින් ආයෙත් මේ වගේ ලේසිම පහසු රෙසිපි එකකින් හම්බෙමු.